Hi කොහොමද ඔයාලට welcome to flawless baby channel. ඉතින් මම අද ගෙනාවේ බබාටයි පවුලේ හැමෝටමයි එකට කන්න පුළුවන් රෙසිපි එකක්. මේක ඉතින් ඔයාලා හැමෝම දන්න බිත්තර රොටි. ඉතින් මම අද ගෙනාවේ බිත්තර රොටි කොහොමද පිටි අනන්නේ නැතුව විනාඩි 10ක් වගේ පොඩි කාලයක් ඇතුලේ ඉතා ඉක්මනින් පහසුවෙන් හදාගන්නේ කියලා. මේක මම ගෙදරදී නිතරම හදනවා. මගේ බබාත් හරි ආසාවෙන් කන දෙයක්. ඉතින් මට හිතුණා අද වීඩියෝ එකෙන් මේක ඔයාලට පෙන්වන්න ඕනි කියලා. ඉතින් අපි බලමු මම කොහොමද මේ බිත්තර රොටි හදාගන්නේ කියලා. මේක හදන්න ප්‍රධාන වශයෙන් අපිට ඕන වෙන්නේ පාන් පිටි බිත්තරයි විතරයි. ඉතින් මම මෙතන පාන් පිටි කප් එකක් තමයි මේ බෝල් එකට දාගත්තේ. ඊට පස්සේ මම මේ පිටි ටිකට ලුණු සල්පයක් එකතු කරගන්නවා. අවුරුද්දට වැඩි බබෙක් නම් විතරක් ඔයාලා ලුණු එකතු කරගන්න. පාන් පිටි හඳුන්වලා දීලා තියෙනවා නම් මාස 10 ඉඳලා බබාලට මේ බිත්තර රොටි එක කන්න පුළුවන්. ඉතින් අවශ්‍ය නම් විතරක් ඔයාලා ලුණු එකතු කරගන්න. දැන් මම මේ ලුණු ටිකයි පාන් පිටි ටිකයි මික්ස් කරගන්නවා හොඳට. දැන් මම මේකට වතුර එකතු කරගන්නවා. පාන් පිටි කප් එකට වතුර කප් 1/2ක් තමයි එකතු කරගන්නේ. මම මුලින්ම වතුර කප් එකක් එකතු කරලා පාන් පිටි ටික පොඩ්ඩක් මික්ස් කරගෙන ඉතුරු වතුර කප් භාගයක් එකතු කරගන්නවා. ඊට පස්සේ ආයෙ හොඳට මේක මික්ස් කරගන්න ඕන කැට හිටින්නේ නැති වෙන්න. දැන් මම හොඳට මික්ස් කරගෙන මේකට ඔලිව් ඔයිල් ටිකක් එකතු කරගන්නවා. මෙහෙම ඔයිල් එකතු කරගන්න අවශ්‍යම නැහැ. එකතු කරගන්නව නම් හොඳයි. ඔයාලට පොල් තෙල් උනත් එකතු කරගන්න පුළුවන් මෙතනදී. ඊට පස්සේ මම ඔයිල් ටිකක් දාලා ඒකත් හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ මේකේ පොඩි කැට වගේ ගතියක් තියෙනම් මේක පෙනරේකින් පෙරා ගන්න පුළුවන්. මම එහෙම පෙරාගෙන තමයි ගත්තේ. ඊට පස්සේ මම මෙන්න මේ වගේ පෑන් එකකට තෙල් ටික දාලා හොඳට තෙල් ටික ගා ගන්නවා පෑන් එකේ. දැන් මම මේ පෑන් එකට අර පිටි මික්ස්චර් එක මෙන්න මේ වගේ දා ගන්නවා. දාලා පොඩ්ඩක් රවුමට කරකවලා මේ රොටියක් වගේ එන විදියට මේක හදා ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ පිටි ටික කරකවලා තුනියට රොටියක් හදා ගන්න ඕනේ. ලස්සනට නම් ආවේ නැහැ මේක. ඉතින් ඔයාලා හදද්දි ලස්සනට රවුමට කරකවලා ගන්න. මම දැන් මේක විනාඩියක් වගේ වහලා තියනවා පියනෙන්. පිටි ටික පොඩ්ඩක් තැම්බෙන්න. විනාඩියක් වහලා තිබ්බම ඇති. ගොඩක් ලෝ හීට් එකේ තියාගන්න ගින්දර. ඔන්න දැන් මම පියන ඇරලා මේක මැදින් බිත්තරයක් දාගන්නවා. මේ බිත්තරේට මම ගම්බිරිස් කුඩුයි ලුණු කුඩුයි දාලා තියෙන්නේ. බිත්තරේ දාලත් මම විනාඩියක් වගේ කාලයක් වහලා තියෙනවා. ඒ පොඩ්ඩක් අර බිත්තරේ වටේට ගියපු ටික ඝන වෙනකන්. ඊට පස්සේ අපි මේක ලස්සනට නවා ගන්න ඕනේ මෙන්න මේ වගේ. ඊට පස්සේ නවලා දැන් මේකේ මැද බිත්තරේ තැඹිලා නැහැනේ. අපි තව ටිකක් මේක විනාඩි 2-3ක් වහලා තියනවා. ඒ වගේම දෙපැත්ත හරවලා අර රොටිය ලස්සන පාටට පුච්ච ගන්නත් ඕනේ. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත බිත්තර රොටි ටික. මේ ටික හරියම ලස්සට කඩේවා වගේම තියෙනවා. ඉතින් ලංකාවේ කෑම මෙහෙනම් ගන්න නැහැ ඇත්තටම. ඒ නිසා ගොඩක් ඒවා මේ වගේ ගෙදර තමයි හදාගන්නේ. ඉතින් බබාටත් හොඳයි කඩෙන් කනවට වැඩිය ගෙදර හදන නිසා. මේක මගේ බබා ගොඩක් ආසාවෙන් කන කෑමක්. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඒ වගේම බත් කන්න නැති බබාලට කෙටි වේලකට හරි මේ වගේ දෙයක් හදලා දෙන්න. බිත්තර හැම දාලා හදන නිසා පෝෂණයකුත් තියෙනවනේ. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඒ වගේම ඉස්කෝලේ යන බබාලගේ ලන්ච් බොක්ස් එකට, ඒ වගේම නර්සරි යන බබාලගේ ලන්ච් බොක්ස් එකට ඉතා ඉක්මනින් හදලා දෙන්න පුළුවන් රසවත් කෑමක් තමයි අද ගෙනාවේ. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් අයිඩියා එකක් ගන්න ඇති කියලා. Hi කොහොමද ඔයාලට? Welcome to flawless baby channel. මම අද ගෙනාවේ මගේ බබා කන්න ආසම කෑම. මේක ඔයාලා හැමෝම දන්න දෙයක්. ක්‍රීම් චීස් පැස්ටා තමයි මගේ බබා කන්න මාස ලෙඩ වෙලා හිටියත් මොන වෙලාවක දුන්නත් එයා ඉවර වෙනකම්ම කන දෙයක් තමයි මේක.
ඉතින් ඔයාලා හදන හැටි දන්නවා ඇති. ඒ වුණාට මම අද පෙන්නන්නම් මම කොහොමද මේක හදාගන්නේ කියලා. මෙතන මම අරගෙන තියෙනවා මුලින්ම තියෙන්නේ සුදු ලූණු සහ ඉඟුරු හොඳට චොප් කරලා, ඊට පස්සේ තියෙන්නේ බටර් සහ චීස්, ඊළඟට තියෙන්නේ මම මැකරෝනි තම්බලා හොඳට, ඊට පස්සේ තියෙන්නේ කිරි, මම ෆ්‍රෙෂ් මිල්ක් තමයි ගත්තේ. ඊට පස්සේ මම පෑන් එකට බටර් කෑල්ල දාලා ඒක හොඳට මෙල්ට් කරගන්නවා. ඔයාලට මෙතනත් බටර් වෙනුවට ඔයාලා බබාට යූස් කරන මොන හරි තෙල් වර්ගයක් ගන්නත් පුළුවන්. දැන් බටර් ටික හොඳට මෙල්ට් වෙලා තියෙන්නේ. දැන් මම මේකට අර ඉඟුරු සුදු ලුණු ටික දාගන්නවා. දාලා ඒක පොඩ්ඩක් අර බැදෙනකම් වගේ තියාගන්න ඕනේ. දැන් මම මේකට තම්බගත්ත මැකරෝනි එහෙම නැත්නම් පැස්ටා ටික දාගන්නවා. ඊට පස්සේ දාලා ඒක හොඳට මෙන්න මේ වගේ කවලම් කරගන්න ඕන අපේ ඉඟුරු සුදු ලුණු ටිකත් එක්ක. දැන් මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් ටික එකතු කරගන්නවා. ෆ්‍රෙෂ් මිල්ක් කෝප්පයකට චුට්ටක් අඩුවෙන් තමයි මම ගත්තේ. ඊට පස්සේ කිරි ටික දාලා මේ වගේ පොඩක් මික්ස් කරගන්න ඕනේ. කිරි ටික පොඩක් නටාගෙන එනකොට අපේ චීස් කෑල්ල දාගන්න පුළුවන් අපිට. මෙතනදී ඔයාලා කැමති චීස් වර්ගයක් බබාට දෙන චීස් වර්ගයක් ගන්න පුළුවන්. මම දැන් චීස් කෑල්ල දාලා ඒක පොඩක් කඩා ගන්නවා. එතකොට ඉක්මනට දිය වෙන නිසා. මෙහෙම හැන්දෙන් ටිකක් කවලම් කරන්න. එතකොට චීස් කෑල්ල ඉක්මනට දිය වෙනවා. දැන් මම මේකට ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. ඔයාලා අවුරුද්දට අඩු බබෙක්ට දෙනවා නම් ලුණු එකතු කරගන්න එපා. ඊට පස්සේ මම ගම්බිරිස් කුඩු ටිකකුත් එකතු කරගත්තා. ගම්බිරිස් කුඩු අවශ්‍ය නම් විතරක් එකතු කරගන්න පුළුවන් ඔයාලට. ලුණු ගම්බිරිස් දාලත් මම හොඳට මේක මික්ස් කරගන්නවා. දැන් කිරි ටික ඝන වීගෙන එන්නේ. මෙන්න මේ වගේ ගානට ආවම අපිට ලිප් ඔෆ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා හදද්දි මේකට කැරට් ලීක්ස් වගේ එළවලුණත් බෝන්චි වගේ එළවලුණත් එකතු කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මම හදාගත්ත ක්‍රීම් චීස් පැස්ටා එක. මේක ගොඩක් රසට තියෙනවා අර සුදු ලුණු ඉඟුරු රසත් එක්ක. මගේ බබා ආසම කෑම තමයි ඉතින් මේක. ඕන වෙලාවක හදලා දුන්නොත් කන කෑමක්. වැඩි කන්න නැති දවස්වලට ඉතින් මේක දීලා තමයි ෂේප් කරගන්නේ. ඉතින් මාස 10 ඉඳලා බබාලට දෙන්න පුළුවන්. හැබැයි ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න එක නම් මම හිතන්නේ අවුරුද්දට අඩු බබාලට සුදුසු නැහැ. ඉතින් ඔයාලා try කරලා බලන්න. මගේ පැටිය මෙන්න මේ වගේ එක හරි ආසාවෙන් කෑවා. ඔයාලා try කරලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ඉතින් තව විශේෂ දෙයක් මම ඔයාලට කියන්න ඕනේ. මම මගේ channel එක පටන්ගෙන බොහොම පොඩි කාලයක් වෙන්නේ. ඒ කාලය ඇතුලේ ගොඩක් අය මගේ channel එකත් එක්ක එකතු වෙලා තියෙනවා. ඊටමත් ඉක්මනින් ගොඩක් අය එකතු වෙනවා. ඒ වගේම ගොඩක් ලස්සන කමෙන්ට්ස් එනවා. ඒ කියන්නේ මම හදපු රෙසිපි හදලා කන්නේ නැතු ඉඳපු බබාලා කෑවා කියලා දාලා තියෙනවා. ඉතින් මට හරි සතුටුයි ඒ වගේ කමෙන්ට්ස් දැක්කම. ඉතින් ඒ වගේ අදහස් ඔයාලා ෂෙයා කරන්න මාත් එක්ක. ඒ වගේම දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. Hi කොහොමද ඔයාලට welcome to Flawless Baby channel. ඉතින් මම අද මගේ බබාගේ රාත්‍රී කෑම වේල විදියට කොත්තු තමයි හදන්නේ. බිත්තර කොත්තු. ඉතින් පිටියනන්න අවශ්‍ය නැහැ. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මම පෙන්නන්නම් මම කොහොමද මේ කොත්තු එක හදාගත්තේ කියලා. මම මෙතන අරගෙන තියෙනවා ලුණු පොඩියට කපාගෙන, සුදු ලුණු පොඩියට කපාගෙන, ඊළඟට තියෙන ලීක්ස්, ඊට පස්සේ තියෙන කැරට් පොඩියට කපාගෙන. මම කැරට් ග්‍රේට් කරලා නෙමෙයි ගත්තේ, පොඩියට කපාගෙන. මොකද පොඩක් අර හැපෙන ගතියට තියෙන ඕන නිසා. ඊට පස්සේ තියෙන්නේ තක්කාලි. මේ තියෙන්නේ කොත්තු එක හදාගන්න රොටි කෑලි. මම මේ රොටි එක හදන හැටි කලින් එග් රොටි හදන රෙසිපි එකේ දාලා ඇති. ඒක බලන්න ඕන අයට පහත මම ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාන්නම්. එතනින් ඔයාලා රොටි එක හදන හැටි බලා ගන්න. එහෙම රොටි පොඩි රොටි දෙකක් හදලා කෑලි වලට කපාගෙන තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මම පෑන් එකට පොල් තෙල් සල්පයක් දාගත්තා.
ඊට පස්සේ සුදු ලුණු සහ කරපිංචා ටික තෙල් එක රත් වීගෙන එනකොට මේ වගේ දානවා. ඊට පස්සේ ඒකටම කහ ටිකක් දාලා මේක හොඳට මිශ්‍ර කරලා මේක පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්න ඕනේ. ඊට පස්සේ මම ලුණු ටිකත් මේකටම දාලා හොඳට කවලම් කරගන්නවා. දැන් මම ලුණු කුඩු සල්පයක් එකතු කරගන්නවා. මේක අවුරුද්දට වැඩි බබාලට තමයි සුදුසු. ඉතින් මම ඊළඟට ගම්බිරිස් කුඩු සල්පයකුත් එකතු කරගත්තා. ඔයාලගේ බබාලට සැර හුරු නැත්නම් එකතු කරගන්න එපා. ඒ ටික හොඳට මික්ස් කරගෙන කපාගත්ත කැරට් ටිකත් අපි මේකට දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ කැරට් ටික පොඩ්ඩක් තැම්බෙන්න තියලා අපි මේකට බිත්තරයක් කඩලා දාගන්නවා මෙන්න මේ වගේ. ඊට පස්සේ බිත්තරේ හොඳට මික්ස් කරගන්න ඕනේ මේ කැරට් සහ ලුණු ටිකත් එක්ක. දැන් මම බිත්තරේ කවලම් කරාට පස්සේ තක්කාලි කෑලි ටික දාගෙන ඒකත් හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ රොටි කෑලි ටික දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. ඒ ටික හොඳට මික්ස් කරගත්තට පස්සේ මම ලීක්ස් ටික මේක උඩින් දාලා හොඳට මික්ස් කරගන්නවා. මම මේ වෙලාවේදී ලිප ඔෆ් කරනවා. ඕන දැන් අපේ කොත්තු එක රෙඩි. මෙන්න මේ වගේ තමයි එන්නේ. මම මේ ටික ප්ලේට් එකකටත් දාගත්තා. ඉතින් අර අපි කඩෙන් ගෙන කොත්තු වගේම තියෙනවා. ඉතින් බබාලට රාත්‍රී කෑම වේලකට වගේ සුදුසුයි මේ කොත්තු එක. මේක කෑවම ගොඩක් බඩත් පිරෙනවා. ඒ වගේම බබාලා මේවට ආසයි. ඉතින් ඔයාලා try කරලා බලන්න. හදාගන්නත් හරිම ලේසියි මේක. මම ආයෙත් මතක් කරන්නම් මේ රොටි එක හදන රෙසිපි එක මම කලින් එග් රොටි හදපු වීඩියෝ එකේ දාලා තියෙනවා. ඒකේ link එක මම description එකේ දාන්නම් ඔයාලා බලන්න. Hi කොහොමද ඔයාලට? welcome to Flawless Baby channel. මම අද ගෙනාවේ රුලන් වලින් වඩේ හදාගන්නේ කොහොමද කියන රෙසිපි එක. ඉතින් රුලන් කියන්නේ බබාගේ බර වැඩි වෙන්නත් හොඳ ආහාරයක්. ඉතින් මම පෙන්නන්න මම කොහොමද මේ වඩේ හදාගත්තේ කියලා. මෙතන රුලන් කප් 2කමාරක් තියෙනවා. එතනින් රුලන් කප් භාගයක් මම ග්‍රයින්ඩ් කරලා පවුඩර් කරලා තමයි ගත්තේ. ඊටු ටික සාමාන්‍ය විදියට ගත්තේ. ඊට පස්සේ මෙතන තියෙන මුලින්ම කරපිංචා පොඩි කෑලි වලට කපලා, ඊට පස්සේ තියෙන ලුණු පොඩි වට කපලා, ඊට පස්සේ තියෙන සූදුරු. ඊට පස්සේ මම පෑන් එක ලිපේ තියලා වතුර කප් 2ක් පෑන් එකට දාගන්නවා මේ වගේ. ඊට පස්සේ ඒකට ලුණු මේසහඳි භාගයක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේකටම තෙල් මේසහඳි එකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳින් මික්ස් කරගෙන මම ලිප ඔන් කරගන්නවා. මෙන්න මේ වගේ වතුර ටික නටනකොට අපි රුලන් ටික මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳට මික්ස් කරගන්න ඕන මේක තලපයක් වගේ එනකන්. මෙන්න මේ වගේ තලපයක් වගේ ආවම අපි මේක වෙනම භාජනයකට දාගන්න ඕනේ. ඊට පස්සේ මම වෙනම බෝල් එකකට දාලා ඒකට සූදුරු ටික සහ මම කපාගත්ත කරපිංච සහ ලුණු ටික මේ වගේ දාගන්නවා. ඊට පස්සේ සැර අවශ්‍ය නම් මිරිස් කෑලි ටිකක් දාගන්න පුළුවන්. කෑලි මිරිස් ටිකක්. ඔයාලගේ බබාලට සැර හුරු නැතිනම් ඒක එකතු කරගන්න එපා. ඊට පස්සේ හොඳට අතින් අනාගෙන මෙන්න මේ වගේ ඩෝ එකක් හදාගන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ උළුදු වඩේ හැඩයට මේක පොඩි ගුලි වලින් හදාගන්න ඕන. ඊට පස්සේ සාමාන්‍යයෙන් වඩේ බදින විදියට මෙන්න මේ වගේ රන්වන් පාට වෙනකන් වඩේ ටික බැද ගන්න.
මේ තියෙන්නේ මං හදාගත්ත රුලන් වඩේ ටික. හරිම රසයි මේක. බබාත් ගොඩක් ආස වුණා. මං මේක බබාට විතරක් නෙමෙයි අපිටත් කන්න හදපු නිසා මම සම්බෝලෙකුත් හදාගත්තා. සම්බෝලේ නම් බබාට දුන්නේ නැහැ. සම්බෝලේ හදන විදිහත් මං ඔයාලට කියන්නම්. පොල්, කරපිංචා, සුදු ලූණු, අමු මිරිස් සහ ලූණු බ්ලෙන්ඩර් එකට දාලා හොඳට ග්‍රයින්ඩ් කරගෙන ඊට පස්සේ ලුණු සහ ලෙමන් හෝ දෙහි දාලා රස ඇති තරමට අනාගෙන තමයි මේ සම්බෝලේ හදාගන්නේ. ඔයාලා දන්නවා ඇති මේක. ඉතින් මේ රෙසිපි එක බබාලට උදෑසන වේලට, රාත්‍රී වේලට හෝ කෙටි වේලකට දෙන්න පුළුවන් ආහාරයක්. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකකිනුත් ඔයාලා අයිඩියා එකක් ගන්න ඇති කියලා. හායි කොහොමද ඔයාලට? මගේ channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවේ මාස 10 ඉඳලා බබාලට උදෑසන වේලට, රාත්‍රී වේලට වගේම කෙටි වේලට දෙන්න පුළුවන් ලේසිම ලේසි රෙසිපි එකක්. ඒ වගේම බබා අසනීපයෙන් ඉන්නවා නම් මේ රෙසිපි එක හදලා දුන්නොත් අනිවාර්යයෙන්ම බබා කනවා. මම දැන් ඔයාලට පෙන්නන්නම් මේක හදාගන්නේ කොහොමද කියලා. මම මෙතන අරගෙන තියෙනවා පාන් පෙති එකක්. ඒ වගේම සුදු ලුණු බික් දෙකක් පොඩියට චූටියට කපාගෙන, ඒ වගේම කරපිංච කොළ කීපයක් පොඩියට හීනයට කපාගෙන තියෙනවා. ඒ වගේම එක බිත්තරයක් මම අරගෙන තියෙනවා. දැන් මම කපාගත්ත කරපිංච සහ සුදු ලුණු ටික මේ බිත්තරයකටම දාගන්නවා. ඊට පස්සේ මම මේකට ලුණු කුඩු සල්පයක් එකතු කරගන්නවා. අවුරුද්දට අඩු බබාලට එකතු කරගන්න එපා. මේ ඔක්කොම දැම්මට පස්සේ මෙන්න මේ වගේ හොඳට මික්ස් කරගන්න ඕනේ මේ ඔක්කොම ටික. දැන් පාන් පෙත්ත මේ මිශ්‍රණය හොඳට පොඟව ගන්න ඕනේ. දෙපැත්තම හරවලා හොඳට පොඟව ගන්න ඕන. මම පෑන් එකට බටර් ටිකක් දාලා ඒ ටික හොඳට මෙල්ට් කරගන්නවා. ඔයාලට තෙල් වර්ගයක් උනත් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ පාන් පෙත්ත මෙන්න මේ වගේ පෑන් එකට දාලා දෙපැත්තම හරවගෙන හදාගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ ගානට ආවම ඇති. ඉතින් මේ තියෙන්නේ මම මේ විදියට හදාගත්ත පාන් රෙසිපි එක. ඉතින් මගේ බබා ගොඩක් ආස වුණා. ඒ වගේම මම මේක හදලා දුන්නේ බබාගේ උදෑසන ආහාර වේලකට. ඒ දවසේ බබා අසනීපයෙන් හිටපු නිසා මේ කෑම එක ආසාවෙන් කෑවා. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකනොත් අයිඩියා එකක් ගන්න ඇති කියලා. thank you ඔයාලට මේ වීඩියෝ එක බැලුවට. නැවතත් අලුත් රෙසිපි එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.